ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 සමගින් හමුවන මම මලින්ද තිරිමා. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සරස්තල වෙත. ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යලි පහළට. ඩීසල් අපි තවත් රුපියල් 5කින් අඩු කරලා අනිත් ඉන්ධන මිලවල් රුපියල් 10කින් අඩු කරා. අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි. 55%ක් ණය සඳහා. මහ බැංකු බැඳුම් කර වංචාවට අදාළ පරීක්ෂණ ප්‍රමාද වීමට බලපෑ කරුණු රැසක් අනාවරණ වෙයි. ඇමතිවරු රැසක් වැඩබහර ගනි. හකීම්ට විෂය ගැටලුවක්. උසස් අධ්‍යාපනයේ මම දන්නේ අගමතුමා කුමකටද මට මේක බාර දුන්නේ කියලා. මේක විශාල හිසද්දරයක් විය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය. ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යලි පහත දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මේ යටතේ පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දමන බවයි. දවසේ පුවත. නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දියුරුම් දීමෙන් අනතුරුව අද ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස් වූ අතර එහිදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්ධන මිල පහත දමන බව සඳහන් කළා. අපි මේ අවස්ථාවේදී පෙට්‍රෝල් ඔක්ටේන් 92 ලීටරය රුපියල් 10කින් අඩු කරලා තියෙනවා. ඔක්ටේන් 95 රුපියල් 10කින් අඩු කරලා තියෙනවා. ලංකා ඔටෝ ඩීසල් රුපියල් 5කින් අඩු කරලා තියෙනවා. ඩීසල් සුපර් රුපියල් 10කින් අඩු කරලා තියෙනවා. මුදල් ඇමතුමා සඳහන් කරයි කොහොමද මේක කරන්න තිබුණේ කියලා. සිංගප්පූරුවේ ෆ්ලැට් මිල අනුව ඉන්ධන මිල 78 අපි තමුන්නාසාට බාර දෙනකොට තිබුණේ. නමුත් දෙසැම්බර් මාසේ 19 ඒ කියන්නේ පෙරේදා වෙනකොට 55.93 ඩොලර් දක්වා අඩු වෙලා තියෙනවා. ඔබතුමා තුන් වතාවක් මුදල් ඇමති වශයෙන් ඉන්නකොට ඒ සහනය දුන්නේ නැත්ත. ඒ සහනය දුන්නේ අපේ මිල සූත්‍රය නිසා. දැන් බහින කලාවේ තියෙන්නේ මං අඩු කරන්න ඉස්සෙල්ලා අඩු කරන්න ඕන තරම් අවස්ථාවක් තිබුණා. යම් අවස්ථාවක ඩොලර් 27ට 29ට 28ට ඩොලර් 28ට කරන්න තත්ත්වයක් තිබුණේ දැන් පුළුවන්. දැන් පිළිතුරු කතාව ඉස්සෙල්ලා බැරලය ඩොලර් 28ට ගිය යුගයක් තිබුණා ඔබතුමාගේ කාලේ. ඔබ ආණ්ඩු කාලේ ඔබතුමාගේ කාලේ නෙවෙයි. කෙසේ වෙතත් එහෙම අඩු කාලයක් තිබුණා. කතානායකතුමනි කිසි විටක මිල අඩු වුණේ නැහැ. මිල අඩු කරන්න පටන් ගත්තා අපි ආවට පස්සේ. ඒ අඩු කරලා පෙන්නුවා තමුන්නාන්සේලාට මේ අඩු කරන්න පුළුවන් කියලා. මෙම මිල අඩු කිරීමත් සමග ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 125ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 149ක් වනවා. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 101ක්. මිල අඩු කිරීමත් සමග සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121ක් වනවා. යහපාලන රාජ්‍ය මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් පසුගිය මැයි මාස 9 වෙනිදා සිට අවස්ථා 4කදී ඉන්ධන මිල සංශෝධනය කළ අතර එම සෑම අවස්ථාවකදීම ඉන්ධන මිල ඉහළ ගියා. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මාස 26 වෙනිදායින් පසු පිහිට වූ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දුරේ දරූ රජය යටතේ මසක් තුල අවස්ථා 3කදී ඉන්ධන මිල පහත දමනු ලැබුවා. ඒ අනුව එම අවස්ථා තුනේදීම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 17කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් පහත ගියා. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන්ද මේ වන විට සීක්‍ර ලෙස පහළ යමින් පවතිනවා. අමරිකානු WTI බොරතෙල් බැරලයක මිල අද අමරිකානු ඩොලර් 45.88ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමරිකානු ඩොලර් 54.47ක් ලෙසයි. ජාත්‍යන්තර වශයෙන් බහුල ලෙස භාවිත කරන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මෙම වසරේ මැද භාගයේ ඉහළ ගියද සමස්ත වසර තුලදී 19%කින් පමණ පහත වැටී තිබෙනවා. මේ අතර අද පසරු 2:30 වන විට සිංගප්පූරු වෙළඳපොලේ පැවති ඉන්ධන මිල ගණන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළ අතර ඒ අනුව පිරිපහදු කරන ලද පෙට්‍රල් බැරලයක් අමරිකානු ඩොලර් 55.25ක් ලෙස දැක්වුණා.
පිරිපහදු කරන ලද ඩීසල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 65.48ක් ලෙසයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ඉන්ධන මිල පහත දැමීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. පෙට්‍රල් සහ ඩීසල් බදු අඩු කිරීම හරහා ලැබිච්ච වාසියත් අද ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීම හරහා තිබෙන වාසියත් එක්ක අවම වශයෙන් රුපියල් 14කින් ලීටරයක මිල අඩු කරන්න ඕනේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා අඩු කරපු හින්දා දැන් ආණ්ඩුවට වෙන කාරණාවක් කියන්න නැති හින්දා අද ජාමේ බේර ගන්න විතරක් තෙල් මිල කිසියම් ආකාරයකට අඩු කරලා තියෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල පල්ලෙහාට වැටෙද්දී ලංකාවේ තෙල් මිල අඩු කළ යුතුයි. ඒක මේ කවුරු හරි දෙන වරප්‍රසාදයෙන් මේ මංගල සමරවීර මහත්තයාගේ හපංකමක් මහින්ද රාජපක්ෂ මහත්තයාවට පස්සේ තුන් පාරක් තෙල් මිල අඩු කරා කියලා මේ එක එක්කෙනාගේ හොඳ හිත පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කරන්න ඕනේ. ඒකවත් කරන්නේ නැත්නම් ගහලා පන්නන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා විලි ලැජ්ජාවක් නැතුව අද උදේ පාර්ලිමේන්තුවේ කියනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙද්දී අඩු වෙන්න ඕන කියලා. හැබැයි එයාගේ පාලන කාලේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා දැන් තෙල් මිල අඩු කරන්න. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා අධිකරණ නියෝගය පවා කඩ කරමින් තෙල් මිල අඩු නොකර තියාගත්තා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල කරන් පහත දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අප බස් සංගම් නියෝජිතයින්ගෙන් විමසා සිටියා. සඳුදා දිනේදී මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරලා අපි තීරණයක් ගන්නවා එදාට කුමන ප්‍රතිශතයකින්ද බස් ගාස්තු අඩු කරන්න කියලා. මේ සාකච්ඡාවට ප්‍රමාණ අමාත්‍යවරයාගේ සහභාගී වීමත් අපි බලාපොරොත්තු වෙන දිනදී සාකච්ඡා කළා. අපි ජනතාවට ප්‍රතිලාභය ලබා දෙන කටයුතු කරනවා. උදාහරණයක් ගත්තොත් රුපියල් 100කින් රුපියල් 4ක් වගේ අඩුවීම ප්‍රවණතාවය. අවම ගාස්තුවත් අපි එදාට සාකච්ඡා කළා තමයි තීන්දුව කරන්නේ. ඒ කියන්නේ අවම ගාස්තුව රුපියල් 5කින් විතර අඩු වෙයි. නෑ එහෙම අඩු වෙන්නේ නෑ. ඉදිරි සතිය තුල අනිවාර්යයෙන්ම පෞද්ගලික බස් රථ ගාස්තු 4.5% පහත දැමීමට හැකියාව තිබෙන බව වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ අතර ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සමිතියේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තම සංගමේ විධායක සභාව රැස්ව තීරණයක් ගන්නා බවයි. අපේ ත්‍රිරෝද රථයේ අමතර කොටස් මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. පාරිභෝගිකයාට යම්කිසි සාහන සලසන්න නම් රජය විසින් අපිට යම්කිසි සාහනයක් සැලසිය යුතු වෙනවා. පළවෙනි කිලෝමීටර එක යම් සංශෝධනයක් වෙයි. ඒ පිළිබඳව ලබන සඳුදා අපි හරියටම ප්‍රකාශයටපත් කරනවා. 2019 වසරේ මුල් මාස 4 සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුම වැඩි ඡන්ද 96කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 102ක් හිමි වූ අතර විපක්ෂ වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනා පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඡන්දය දීමේ අවස්ථාවට සහභාගී නොවූ අතර එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය භාවිත කළා. අද පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් පළ කළා. අපි ඔබතුමා ආණ්ඩු පක්ෂයට ගිහිල්ලා ඉන්නේ. අපි ආණ්ඩුවට තමයි ඇමතිදුරයක් සම්බන්ධ කතා බහක් ලක් වෙනවා. ඇමතිදුරේ දෙන්නේ නැහැ කියලා දැන් මාසෙක විතර ඉඳන් කිව්වේ මට. ඒ ගැන කතා කරන්න ගියපු අගමැතිටත් ඇමතිරු 4 දෙනෙක් විතර ගියා. ඒගොල්ලන්ට කියලා තියෙන්නේ මම එයා ෆීල්ඩ් මාෂල් කෙනෙක් කරා. ඒතකොට එයා මා විවේචනය කරන එක වැරදි කියලා. ඒක හන්ද දෙන්නේ නැහැ. දැන් ඉදිරියට ඔබතුමා මේ සම්බන්ධ ක්‍රියාමාර්ගයක් යන බලාපොරොත්තු වෙනවා. අසාධාරණයක් ඉෂ්ට වුණොත් අපි අධිකරණයේ පිට පතනවා. දැන් මගේ නිවාස සහ ඉදිකිරීම අමාත්‍යාංශයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරලා බිලියන 2.6 පාවිච්චි කරන්නේ නැතුව දැන් එහෙම්මම ආපහු මහා භාණ්ඩාගාරයට යනවා. මරු දේශමාමකත්වය. කාලකන්ණිය කොට්ටාසයක් වෙනුවෙන් ගත්තු කාලකන්ණි තීන්දුව. මොකද අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හංගල ගහන දක්ෂයි. හංගල ගහලා තියෙන්නේ මොකද්ද කියලා අපි අධ්‍යයනය කරනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කරලා අපි කණ්ඩායම් තීන්දුවක් ගන්නවා. ඒ විද්‍යානුකූලව ඇමතිකම් දෙනවා කිව්වනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජේ.ආර් මහත්තයා කාලෙත් තරුණ කටයුතු ඇමතිවරයා. දැන් අදටත් තරුණ කටයුතු ඇමතිවරයා. එකපාරක් දැම්ම උසස් අධ්‍යාපනයේ මහපාරට අද ගිහිලා දානවා වතුරට. ඔළුවේ පිස්සු හැදෙනවා. ඔබතුමා පාර්ලිමේන්තුවේ පස්සේ කියන්න පොඩ ඉවසන්නකෝ. ලිෆ්ට් එක යන්න අහු. අන්තිලාට මොකද? වේලාසින්ම කට වහලා වගේ වේලාසින් ඉන්නවා. පස්සේ කියන්න. ටුට්ටක් කියලා යනවා නේද? ජයවේවා ජයවේවා. ඔගේ යන්නේ හැමතෙම මොනවද කියලා කියන්නේ. මේ උපාගෙන ඉන්නවා මේ වරප්‍රසාද කටුව කියලා දාන වරප්‍රසාද ප්‍රශ්නය. අන්තිමට ඔබතුමා සහ තව ජේෂ්ඨ මන්ත්‍රීතුමන්ලා වර්තමාන රජයේ අමතකම් ලැබෙයි කියලා බලාපොරොත්තු හිටියා නේද? නෑ අපි කිසි බලාපොරොත්තුවක් නෑ. අපිට එහෙම අදහසකුත් නෑ. ඔය මේකේ තියෙන්නේ ඔබතුමාට එන්න පුළුවන් මේ පැත්තට එන්න පුළුවන්ද?
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණේ අද පෙරවරු 10:30ට. පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මණ කිරැල්ල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්.ඒ. සුමන්ජිරන් මහතා විසින් විපක්ෂ නායක ධුරය පිළිබඳව සභාගර්භයේදී මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් මාගේ අදහස් අද දින ප්‍රකාශ කරන බව මා විසින් දැනුම් දුන් නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් අත්සන් කර විශේෂ කාර්ක සභාවක් පත් කිරීම මා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇති නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර මහතා විසින් එම කාරණේ සම්බන්ධයෙන් මා වෙත ලිපියක් එවා ඇති නිසා ගරු එම්.ඒ. සුමන්ජිරන් මන්ත්‍රීතුමා ඒ සම්බන්ධයෙන් අධ්‍යයන නැවතත් ලිපියක් ඉදිරියට ඇති නිසා ඒ සියලු කාරණා පිළිබඳ කරුණු අධ්‍යයනය කර හැකි ඉක්මනින් මාගේ අදහස් මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා කරන බව මෙයින් දැනීමට කැමැත්තෙන්. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වුවා. පළමුවෙන්ම මේ අතුරු සම්මත ගිණුම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත කරන පියවරක්. පාර්ලිමේන්තුව ඔය අනුව විසුරුවා හැදියා නම් ඇත්ත වශයෙන්ම අද අතුරු සම්මත ගිණුමක්වත් ඉදිරිපත් කරන්නට බැරි වෙනවා. මම කනගාටුයි කියන්නේ මම දැක්කා අද පත්තරේ විශාල කරුණු තියෙනවා කැබිනට් එකේ කවුද ඉන්නේ නැත්තේ කියලා. සමහර කාරණා අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරගෙන යනවා. අපේ වෙන මත තියෙනවා. මට පුදුම වුණේ මං එව්වේ නැතිනම් උත් එවලා තියෙනවා. අපේ විජිත මුනි සොයිසා මන්ත්‍රීතුමා ගෙනා මං එව්වේ නෑ. මං ඉතින් විජිත මුනි සොයිසා මන්ත්‍රීතුමා හරි වාසනාවන්තයෙක්. මොකද හැම මාධ්‍යයකටම නඩු දැම්මහම කොච්චර හම්බෙයිද මිලියන 100ක් එකතු කරයිද? ඔයගොල්ලෝ එක්කෙනෙක්ගෙන් මිලියන 10 ගත්තොත් කොහොමද? මේ 3-4 දෙනෙක් ඉන්නවා. ඒක ඕන ලියුම මම ඉදිරිපත් කරන්න පුළුවන්. මේකයි කියන්නේ කළු මාධ්‍ය කියලා. අපි දැක්කා මේ මාධ්‍ය කළු මාධ්‍ය ඔක්තෝබර් 26 වෙනිදා ඉඳන් මොකද්ද කරේ කියලා. මම කතාව දානවද මාධ්‍ය? මේවා නිවැරදි කරනවද? සල්ලි තියනව නේද ගෙවන්න? ඊළඟ මේවා නිකන් සැරේ හැප්පිලා කරන්න ඕම නෑ. කතා කරලා විසඳ ගන්න පුළුවන් ඒවා. අපි විසඳගෙන යමු ඉදිරියට. අපි යෝජනා කළේ මේ කළු මාධ්‍ය ගැන ජනවාරි මාසේ අපි හොඳ විවාදයක් මෙහි තියලා නම් කරන්න ඕනේ ඔක්කොම නම් කරනවා. ඒ ගැන මම බලාපොරොත්තු වෙනවා මාධ්‍ය අපිට දෙයි කියලා සජීව විකාශනයක් ඒවා ගැන කියනකොට. කියන්න ඕන කරුණු ටික මම කියන ඒ ගැන නම් කිසිම මේකක් තියාගන්න එපා. කරුණාකරලා චෙක්පොත් ලෑස්ති වෙලා තියන්න මේ මන්ත්‍රීව 4-5 දෙනාට අඩු ගානේ මිලියන 50ක් 100ක් 200ක් ගෙවන්න. අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 වසරේ මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම කාල පරිච්ඡේදයේ ණය සේවාකරණය හෙවත් පොලිසා වාරික ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 970ක් වෙන් කර තිබීම විශේෂත්වයක්. එම මුදල සමස්ත අතුරු සම්මත ගිණුමෙන් ප්‍රතිශතයක් ලෙසගත් කල 55% වනවා. පුනරාවර්තන වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 480ක්. ලබන වසරේ මුල් මාස 4හි ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක් වෙන් කර තිබෙනවා. අතිකාරම් ගිණුම් වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 5ක්. අද අපිට මේ අතුරු සම්මත ගිණුම සම්මත කරගන්නට බැරි වුණා නම් ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා මුළු රටම මහා ආර්ථික අර්බුදයකට යනවා. ගරු විමල් විනාශ මැතිතුමා. ගරු කතානායකතුමනි මේ සභාව නොමග යැවීමේ ප්‍රකාශයක් දැන් දෙවතාවක් සිද්ධ වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළංගු වුණා. ඒකයි පස්සේම අවස්ථාව දෙන්න. මාස 3ක කාලයකට මුදල් වියදම් කිරීමේ බලය that's not allowed. ඔබතුමාලා කියපු විදියට ගියා නම් ජනවාරි මාසේ පළවෙනිදා වෙනකොට අපේ රට ග්‍රීසියටත් වඩා ආර්ජන්ටිනාවටත් වඩා බරපතල ආර්ථික අර්බුදයකට තල්ලු වෙනවා. මේ අපි විතරක් නෙමෙයි කියන්නේ හිටපු අපේ මුදල් තුමාත් මට ඔබතුමා ගැන දුකයි. ඔබතුමා සාමාන්‍යයෙන් ලනු කන්නේ නැහැ මේ සරේ කෑවා. මේ සරේ කම්බයක්ම කෑවා. අපේ දකුණ මිනිහෙකුට ඔහොම වුණාම අපිට පොඩ්ඩක් දුකයි. අත් වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන ඔබතුමාලත් ඒ සහයෝගය ලබා දෙයි කියලා. අපි දැන් මේ වගේ ලනු දෙන්නේ නැහැ තමුන්නාන්සලාට. ගරු කතානායකතුමනි 2019 අයවැය කතාව මගේ කම්පියුටරේ එදා රාත්‍රියේ ගහගෙන ඉන්නකොට තමයි මට අපිට ආරංචි වුණේ මේ කුමන්ත්‍රණය සිදු වෙලයි කියලා. ඔව් ඒක ඇත්ත. එතුමා මට දවාලියෙන්ම ඕක කිව්වා කැන්ටිමේදී. මට කිව්වා අපේ ආණ්ඩුවට එකතු වෙන්නේ කියලා. ඉතින් මම හිතුවා එතුමා සුපුරුදු පරිදි දවා හීන දකින්නයි කියලා. බලනකොට ඒක ඇත්ත වුණා හවස් වෙනකොට. ඒ කියන්නේ ඔබතුමා මේ කුමන්ත්‍රණයේ කොටස්කාරයෙක්. දැනගෙන හිටියා. අපිට නම් කිව්වා ඔබතුමා ශැංගිරියා හෝටලේ ඉන්නකොට කෝල් එකක් ආවලු එන්නේ කියලා. ඔබතුමාගේ භාර්යාවක් දන්නේ නැතිලු ගිහිල්ලා හැමින් අගමැති හැටියට දිවුරුම් දීලා ආවයි කියලා. ඒක මම පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම මම අර කියපු හදපු අයවැය සංශෝධන සහිතව ජනවාරි මාසයේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් රජයේ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දැන්ට සිදු කරන ලබන පුනර්වර්ධන හා මූලධන වියදම් සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 795ක් හා රුපියල් බිලියන 965ක්ද අත්තිකාරම් ගිණුම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 5ක්ද කෙසේ වුවද 2019 වර්ෂ සඳහා විසර්ජන පනත මගින් මුදල් අනුමත කර ගැනීම
ගැනීමේදී මෙම වියදම් දෙකී විසර්ජන පනත යටතේ සිදු කළ වියදම් ලෙස සලකා කටයුතු කරනු ඇත. ඔබතුමා මුදල් ඇමති වෙලා ඉස්සෙල්ලම කරලා තියෙන්නේ කැබිනට් පත්‍රිකාවක් දාලා ගම් පෙරළිය නවත්තලා තියෙනවා. මම දැන් කියනවා ඒක ආරම්භ කරන්නේ ආරම්භ කරනවා විතරක් නෙමෙයි අපි හැම ආසනයකටම මිලියන 300 දක්වා ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා දෙනවා. ඉතින් මැතිවරණයක් තියෙන්නේ තව අවුරුදු දෙකකින්නේ 2020 අගෝස්තු මාසේ. අපි මේක පටන් ගත්තේ ගරු මැතිතුමනි මම විපක්ෂ නායක කියාගෙන ආවේ ඒකත් වැරදුනා. ඔබතුමාට හරිම කාලයක් තියෙනවා. නරක කාලයක් තියෙන්නේ. අගමැති වුණාම තවත් අගමැති කෙනෙක් ඉන්නවා. විපක්ෂ නායක වුණාම තවත් ඇත්ත වෙන්න පුළුවන්. අපි හැබැයි අමාරු දේවල් වලට මුහුණ දීලා හොඳට පුරුදුයි. අපි ආවෑයට යමු මැතිතුමා. හරි සම්මත. අගමැතිතුමා යම් ප්‍රකාශයක් කරා ඒ වගේම ඔබතුමාත් ප්‍රකාශ කරා අපි කුමන්ත්‍රණ කළා ආණ්ඩුවක් හැදුවයි කියලා. ඔබතුමාට කියන්න ඕන කිසිම කුමන්ත්‍රණයක් කෙරුණේ නැහැ. ඔබ මතක තියාගන්න විපක්ෂයේ අපි වාඩි වෙලා ඉන්නකොට ඔබතුමාලාගේ ওই ආණ්ඩු පක්ෂයේ පුටුව එතරම් විශ්වාස තියාගෙනම ඉන්න එපා. අපි දන්නවා ආණ්ඩුව බාර ගන්න අවස්ථාවේ ව්‍යාපාර කඩා වසා දැම්මා. ඔබ දන්නවාද රැකියාව විරහිතභාවය වැඩි වුණා. ඉතින් මේ තත්ත්වයේ යටතේ තමයි අපි ආණ්ඩුව බාරගත්තේ. නැවත වාරයක් මේ ගොඩනගා ගන්න නම් ඔබ ජනතාවාදී විය යුතුව තියෙනවා. එහෙම නැතුව හැම දෙයකම බදු අය කරලා තමන්ගේ භාණ්ඩාගාරේ පුරව ගන්න හැදුවත් ජනතාව මිරිකලා ඒ තත්ත්වය වෙනස් කරන්න අපිට සිද්ධ වුණා. ඊට පස්සේ වැට් බද්ද අඩු කරා. ඕ ඉතින් හරි ඉතින් ඒක ආවන එන්න තමුන්නාසෙලා ඉඩ දුන්නේ නෑනේ. අපි වෙලාවක හම්බුනේ. හොඳයි. බොහොම හොඳයි. ඒක නිසා බඩු මිල අඩු කරන්න. මිනිස්සුන්ට අමාරු. එක වේලක් කාලා තමයි සමහරු ජීවත් වෙන්නේ. ඉතින් මේ තත්ත්වය වෙනස් විය යුතුව තියෙනවා. ඉතින් මේ වෙනස් කිරීම අපිට කරන්න බැරි නම් මම හිතනවා පාලකීන් වශයෙන් කාටවත් ඒකට නිදහසට කරුණක් නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. ඒක නිසා ඔබතුමා බරෑරුම් අවස්ථාවක ඉන්නේ. මේ රටේ අද අපි ආවේ නැත්තම් එදා ප්‍රංශය වෙච්ච දේ සිදු වෙන්න තිබුණා. එහෙම නැත්තම් ග්‍රීසියට වෙච්ච වැඩේ වෙනවා. ඒ තත්වයෙන් රට බුදවා ගැනීමේදී අපි හැම වෙලාවෙමකම ඒ කටයුත්ත කිරීමට අපි සූදානම් වෙලා ඉන්නේ. මට පුදුම හිතුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට කතා කරන්නේ වෙන භාෂාවක්. විපක්ෂයට එනකොට කතා කරන්නේ වෙන භාෂාවක්. ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්වරම වැඩිම විදේශ ණය ආධාර ප්‍රමාණය අත්හිටවීම සිදු වුණේ මේ කාලය තුල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසාන වාරිකයේ ඇමරිකානු ඩොලර් මිලියන 169 දීම නතර කළේ මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ දරපු නිසා නෙවෙයි. එදා රවි කරුණානායක මහත්තයලාගේ අර්ජුන මහේන්ද්‍ර අස්සංකල් මම අද සභාගත කරන මේ ගිවිසුමේ තියෙන ඉලක්ක සපුරාලන්ට රජයේ අපෝසත් වීම නිසා මුදල් ඇමතිවරයා මෙතනදීම කිව්වා දැන් ගම්පෙරළිය වහාම පටන් ගන්නවා. සමහර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කියනවා මේ සැරේ රස්සා දෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරයි කියලා. ඒ නිසා දැන් මේකෙන් මුදල් වෙන්නේ පඩි ගෙවන්න පමණක් නෙමෙයි. මේ බිලියන් 1700න් ආණ්ඩුව තමන් පහුගිය කාලේ කරගෙන ආපු සෑම කටයුත්තක් මේ ලෙසම කරගෙන යන තමයි උත්සාහ කරන්නේ. දැනට ඇති වී තිබෙන මේ ආර්ථික දුෂ්කරතාවල ප්‍රධානම හේතුව මේ දින 50 කුමන්ත්‍රණය පමණක්ම නෙමෙයි. මේ ඔක්තෝබර් 26 වෙනිදා ඇතුණු ක්‍රියාදාමයේ තුල අධිකරු ජනාධිපතිතුමා ගත ක්‍රියාමාර්ගය තවමත් නීතිය ඉදිරියේ අවලංගු තත්ත්වයකට පත් වෙලා නැහැ. මට දැන් මේ ආරංචි කීපයක් ආවා පාර්ලිමේන්තුවේ මේ බොක්ස් ඇතුලේ පොලිසියේ සිවිල් නැදගත් නිලධාරීන් පිරිසක් ඉන්නවයි කිය. මට ආරංචි දෙන හැදී CID එකෙන් මම හොයලා බලන්න අවස්ථාවක් නැහැ. CID එකෙන් තමයි මේ දාලා දෙන්නේ කියලා එමණි. විවේචනතුමන් විසින් සඳහන් කළා කිසිම විදියක එහෙම පිටත්තර පොජු ඇවිල්ලා නැහැ කියලා. මේ අද ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුමට විරුද්ධ වෙන්න අපි බලාපොරොත්තුවක් නැහැ. මේ ඇතිවෙච්ච තත්ත්වය නිසා වැඩිම හානියක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. අපේ සොයිසා ඇමතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවිත කාලෙම කැප කරපු කෙනෙක්. ඔහු ගිය එක පිළිබඳව අපේ සතුටක් නැහැ. කොහේ හරි අපිට වැරදුනා. ඒ නිසා තමයි මේ කුඩා කණ්ඩායමක් බවට අපි පත් වෙලා තියෙන්නේ. අපේ අමරවීර හිටපු අමාත්‍යතුමා අපේ සහෝදරයා අපි එක මල්ලේ ලුණු කාපු අය මම තවත් ඒ මල්ලෙම තමයි ලුණු කන්නේ. අපි දීර්ඝ කාලයක් රජයට සහාය දුන්නා. යහපාලන ආණ්ඩුව හැටියට ඔබතුමා කියන ওই තත්ත්වයේ තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට මම අදත් ඉන්නේ. අපි තුන්දෙනාම අපි ආණ්ඩුවට සහාය දෙනවා. නෑ අපි කොයි වෙලාවකත් ඔබතුමාලා අපේ තරහකාරයෝ කියලා හිතන්නේ. පාර්ලිමේන්තුවට කියන්න ඕන. අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙස අමාත්‍යවරු ලෙස පත් කළ යුතුයි කියලා නම් කොච්චර ප්‍රමාණයක් කරියද? විජිතමුණේ සොයිසා මන්ත්‍රීතුමාගේ නම නම් යවුවේ නැහැ කියලා එතුමා කිව්වා. සභානායකතුමා නැගිටලා උත්තරයක් දෙන්න. 35 ලයිස්තුවක් කරියා. දැන් වාඩි වෙන්න. විවස්ථාවේ මොන ප්‍රතිපාදනයටද අග්‍රාමාත්‍යවරයා නම් 35 කරේ? ඔව්. ජාතික පෙරමුණයි මුස්ලිම් කොංග්‍රසය අතර. හා. ගරු කතානායකතුමනි ඔන්න ඕක තමයි විවස්ථාව හිල්ල වෙනවා කියලා කියන්නේ. දැන්
එක්සත් ජාතික පක්ෂ මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස අර්ථකථනය කරගන්න උත්සාහ කරනවා. අපේ අගමැතිතුමා හදන්නේ ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීම. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අමුමම උල්ලංඝනය කරා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෝරලා ඉදිලා උල්ලංඝනය කරනවා. 35ක නම් යවන්නේ. මෙතන තියෙන ජාතික ආණ්ඩුවක්ද? දැන් තිබෙන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට අමාත්‍ය දුර පත් කළ හැකි වන්නේ 30යි. හැබැයි ඒ 30ක් පත් කළ හැකිව තිබෙදී ජනාධිපතිවරයා 35 දෙනෙක් යවනවා. 35 දෙනෙක්ගේ නාම ලේඛන යවන්න ව්‍යවස්ථාවට අනුව පටහැනි. ඒ නිසා ජනාධිපතිවරයාත් අද අපේ රටේ ව්‍යවස්ථාව කරලා තිබෙනවා. අගමැතිවරයාත් ව්‍යවස්ථාව කරලා තිබෙනවා. එතුමාගේ අර්ථ නිරූපණය ඒක පටහැනි නෑ. මම කියන්නේ පටහැනි. සමහර ඒවා නීතිය, සමහර ඒවා ව්‍යවස්ථාව, සමහර ඒවා සදාචාරය. මේ අතුරු සම්මත ගිණුම හරහා මේ දරන කූට දේශපාලන උපක්‍රමයට අපි එකඟ වෙන්නේ නැහැ. මේ අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න අපි තීරණය කරලා තිබෙනවා. මේ අතුරු සම්මත ගිණුම ඇතුලේ තියෙන ඇත්ත විනාශය මේ පාර්ලිමේන්තුව තේරුම් ගනිවි කියලා අපි විශ්වාස කරනවා. අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මාධ්‍යට අදහස් පළ කළා. අගමැතිතුමා ඔබතුමාට යම් කිසි කැපිල්ලක් තියෙනවද? කැපිල්ලක් තියන්නේ මට දන්නේ විදිහෙන් කැපිල්ලක් නැහැ. මම දෙකිරෝ සම්බන්ධයෙන් සාහිත්‍ය වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කොහොමද දැන් මේ දින ගණනාවක් වැඩ අසපසු වෙලා තියෙනවා මොකක්ද ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් අයින් මේකට කියන්නේ නැති දේවල් බෙදලා දෙනවා කියන එක. එහෙමනම් අපිටත් පුළුවන් බෙදාගෙන යන්න. ඇයි අපි කුහකයෝද? අපි ජනතාවට ආදරේ නැද්ද? එහෙම නෙමෙයි. අපි මේකේ දෙපැත්තක් තියෙනවා. බැලන්ස් කරන්න ඕන. ප්‍රතිපත්ති මේ වශයෙන් මේ මුදල් වෙන් කරපු ආකාරය පිළිබඳව අපේ විරෝධතා තිබුණත් මේ අවස්ථාවේදී මේ පිළිබඳව බෙදීමක් පාර්ලිමේන්තුව තුල ඇති කිරීමට විපක්ෂ නායකතුමා හෝ විපක්ෂය හැටියට අපි කටයුතු කරන්නේ නැහැ. ඒකට හේතුව ජනවාරි මාස සිට මේ රටේ රාජ්‍ය සේවකයන්ට සහ අනිකුත් අංශවලට ඒ වියදම් කළ යුතු මුදල් වියදම් කිරීම වළක්වාලීමේ කඩාකප්පල්කාරී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නේ නැති වගකියුතු විපක්ෂයක් හැටියට අපි ක්‍රියාත්මක වෙන නිසා. එතුමාගේ අමාත්‍යාංශයෙන් බිලියන 2.6ක් වියදම් කරේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා චෝදනා කරා. එතකොට මොකටද අවුරුද්දේ අන්තිම මාසික කාලයකට බිලියන 2 ගාණක් ඉතුරු වෙන්න ඉඩ දීලා බලන් හිටියේ. කලින් හිටපු ඇමතුමා. හරියට වැඩ කරා නම් අන්තිම මාසෙට දෙකට බිලියන 2 ගාණක් ඉතුරු වෙලා තියෙන විදියක් නැහැ නේ. අපි ඉතින් විරුද්ධ වෙන්න එපා අපි විපක්ෂනේ. ජනතාවට පොඩක් සහනයක් ලැබෙයිද මේ ආණ්ඩුව? මේ ආණ්ඩුවේ මොකක්ද දැන් එක යාන්තම් පෙට්‍රෝල් වලට දුන්න සහනයක්. ඒ දුන්නේ මම දුන්න හින්දා. විපක්ෂ විදියට කොහොමද දැන් වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා පක්ෂ නායකතුමා විදියට? අපි බොහොම පැහැදිලිව විපක්ෂ විය යුතු දෙයට විපක්ෂ වෙනවා, පක්ෂ විය යුතු දෙයට පක්ෂ වෙනවා. රට විනාශ කරන්න විපක්ෂයක් හැදෙන්නේ නැහැ. මේ ඔබතුමාලා පෙට්‍රල් අඩු කරේ මේ මහින්ද මහත්තයා අඩු කරපු නිසා කියලා තමයි මහින්ද මහත්තයා කියන්නේ. ඉතින් එතුමාට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි එතුමා తాවකාලික අගමැතිවරයා. දැන් අපි తాවකාලික ආණ්ඩුවක් නෙමෙයි අපිට මේ ආණ්ඩුව හෙට වැටෙන්නේ නැහැ. එහෙමනම් අපිට අඩු කරන්න බෑ. බොරුවට අඩු කරනවා. අපි පෙට්‍රල් මිල අඩු කරුවේ හරියට. తాවකාලික චූන් එකක් දෙන්න නෙමෙයි. තෙල් මිල අඩු වෙන්න ඕනේ. මොකද ඩොලර් 80ක් දක්වා ඉහළ ගිහිලා තිබිච්ච තෙල් බැරල් එකක මිල ඩොලර් 50 දක්වා අඩු වෙලා තියෙනවා. ඔබතුමා බලාපොරොත්තු වෙන මුදල් අමාත්‍යාංශයේ ඔව්. ඒක ලැබුණේ නැහැ. මන් දන්නේ. ඒගොල්ලෝ ගහන. ඔබතුමාට විශ්වාසයක් තියෙනවද දැන් පාර්ලිමේන්තු මුදල් අමාත්‍යාංශයේ යටතේ මේක සංවර්ධනය කරලා? මන් දන්නේ. මම කරන්න සීදාතාවට කවන්නේ නැහැ නේද? පක්ෂය තුලින්ම ඔබතුමාට කියන්නේ තුන් හතර දෙනෙක් කරපු දේ. ඉදිරි කටයුතු කොහොමද කරන්නේ? ලබන තවුරුද්දත් එක්ක බලන්න ඉතින් ඒවා අලුත් පෝස්ටරකින් කරන දේවල් තමයි පේන්න තියෙන්නේ. බලමු. ඒ කියන්නේ ඔබතුමාලා මත දූරිය පිළිබඳව සැකපත් වෙන බෑ කියලා තමයි කියන්නේ. දින එක අභියෝගයෙන් බාර ගන්න. නමුත් මම මේකේ ජීවත් වෙන එක් විදිහට නෙමෙයි. අසාධාරණ මට්ටමට කරපු අයට වැඩි කාලයක් තේරෙන්නේ. අලුත් පෝස්ටරකින් දැන් වැඩක් කියලා තියෙන අය ඒක කරන්න බලමු. ඒක තියෙන තාක්ෂ. ඔබතුමා පිළිගන්න ලෝකයේ පිළිගත්තට මේ ඊරිසියන් වෙන අපේ පක්ෂයේ කිසිම කෙලෙගුණයක් නැති දණ්ඩ නැති කට්ටියක් ඉන්නවා. අගේ කරන ලෝකයේ පිළිගන්නකොට මෙහි ප්‍රතික්ෂේප කරන කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ ඔබතුමා පක්ෂෙන් විපක්ෂෙන්. ඒ කියන්නේ කනගාටුවක් තියෙනවා. ඒ කනගාටුවක් කියන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා තිබ්බ තත්ත්වේ 29 වෙනිදා තිබ්බ තත්ත්වේ දැනගෙන ඒ පුටුවට ගියාට පසුව යම් අය ඒ අප කරන වැඩපිළිවෙල මගේ අපේ පසුපෙළ මන්ත්‍රී ඔක්කොම සියලු දෙනාම එකට ඉන්න අවස්ථාවක්. ඒ හදලා අරන් ඊට පස්සේ ඉතින් යම් අය හිතනවා ඊට වැඩි අභිභව කටයුතු කරන්න. ඉතින් මම දන්න සමස්තයක් වශයෙන් මගේ පක්ෂයේ අපේ පසුපෙළ බොහොම හිතවත් ඉන්න කට්ටිය. ඒ අයත් කනගාටුවෙන් සිටිනවා. නමුත් මීට අභිභව කරපු අයට වැඩි කලක් නිසා තේරෙනවා. මේ සටනට ඔබතුමාත් එක්ක සමගිය නැති කරන්නේ ඒ අයනේ. අපි මේ චෝදනා කරන්නේ අපි. නෑ ඒක මම සාමාන්‍ය ඒ වගේම සාම ඍජුව දේශපාලන කරන පුද්ගලෙක්. ඕවා හරි වෙලාවට ඔබතුමා නොදන්නවනේ වෙයි. අතුරු සම්මත ගිණුම සඳහා වන
ඡන්ද විමසීම පස්වරු 4ට ආරම්භ වුණා. ඡන්ද විමසන අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සභාකර්බයට පැමිණියේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනා අතුරු සම්මත ගිණුමට විපක්ෂව ඡන්දය භාවිත කළා. අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්දය භාවිත කළේ එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්. ඒ අනුව 2019 වසරේ මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්ද 102ක් හා විපක්ෂව ඡන්ද 6ක් හිමි අතර එය වැඩි ඡන්ද 96කින් සම්මත වුණා.